අපේ ජීවිතේ අපි මෙච්චර පාරක් හොයාගෙන අමාරුම කට්ටක් කෑවා නේවා. මේ අද ආපු ගමන අපිට මගදී වීඩියෝස් බ්ලොග් එකකට දාන්න බැරි වුණා ඇත්තටම. හිතා ගන්නවත් බෑ. ඇත්තටම හෙන කටුකම් නිකන් කටුක අත්දැකීමක් අද නම් තියෙන්නේ. ඒ අත්දැකීම වගත් එක බෙදා ගන්න දෙයක් නැහැ. වීඩියෝස් දාන්න බැරි වුණා මගදී. ඇත්තටම ඔව් ඉතින් අපි මේ කියන්නේ හොයාන ආවේ තැනක් කියන්නේ අපිට ආරංචියක් ආව ලස්සන ෆොටෝයක් තියෙනවා කියලා වීඩියෝ වලින් තමයි වීඩියෝ සෑහෙන දාලා තිබ්බනේ. දාලා තිබ්බා. ඉතින් ආව නිකන් බලන්න. හොයාගන්න බෑ වුණා. හොයාගන්න බෑ. අපි තාමත් මේ හොයන ගමන් ඉන්නේ. දැන් අපි කියන්න අපි කොහෙටද ආවේ කියලා. අපි ආවේ දමග තියෙනවා බොයිස් කලුන්දා ප්‍රදේශයට වේනදුරනේ. වේනදුර. ඇත්තටම දන්නේ අපි දන්නේ අපි ඉන්නේ කොහෙද කියලා. වේනදුර ප්‍රදේශයටයි කලුන්දාව කියන්නේ වල්ගම ඒ දමග සෙට් එකට තමයි ඔය අයත් වෙන්නේ. අපි මේ අහගෙන ගිනි පෙට්ටි පාගම කියලා තමයි කියන්නේ. ගිනි පෙට්ටි පාගම් දෙකක් තියෙනවා. දැන් පෙන්වන්න යන්නේ එකක්. මේවා කියන්නවත් බෑ තමයි ලස්සනයි. ඇත්තටම මේ අපි දඹුගේ ඉඳලා ඇත්තටම ගැජ්ජ වෙන්න ඕනේ බා. අපි දන්නෙත් නෑ කියන්නේ අපි පළවෙනි වාර බොයිස් මේ හිග්ගෑවේ ඉන්නේ. අපිට හිතා ගන්නත් බෑ. බලන්න බරපැත්තේ කඳු ටික ලස්සන. ඔව් එන්න බොයිස් බ්ලැක් කැම්පේන් පෙන්නන්න ලස්සන වීඩියෝස් ටිකක්. හිතා ගන්න බෑ. මෙච්චර බොයිස් අපි එක එක තැන්වල යනවා. මේවායි ලස්සන දැනගුත් එක්ක අමාරුවෙන් කට්ටක් කාගේ හොයාගෙන ආවේ. මාරම ලස්සනයි. අපි ආපු එක ගැන ඇත්තටම කිසිම පසුතැවීමක් වෙන්නේ නැහැ. වෙලාවක අපි නාන්නත් එමු. අපි දඹුලි එලාපන් අපි දැකලා නැති තැන් තව කොච්චර ඇද්ද නේ බම් මේ. ඒකනේ. ඔයාගේ බොයිස් ලොකේෂන් දාන්න යන්න අපි පුගන් තැන් වලට එනවා. දඹුල්ගේ අවට තියෙන තැන් ලොකේෂන් දාන්න මේ වගේ අපි දන්නේ ඉතින්. ඉන්න ඕනේ බා වෙලාවක හරි. අපේ දෙවෙනි ගමනාන්තයට ආවා. මේ ඉන්නේ ගිනි පෙට්ටි පාගමේ දෙවෙනි ස්ථානේ. තවත් ගිනි පෙට්ටි පාගම තවත් තියෙනවද දන්නේ නැහැ. කට්ටිය කිව්වේ ඒකයි මේකයි තමයි ගිනි පෙට්ටි පාගම. දෙකයි තියනවා කිව්වේ. මෙතන එන්න මාක කටුක නිකන් හෙනම කටුක විදියට අපි ආවේ. ඒ ගැන අපිට ඒ ඇත්තම මේ මීට වැඩි රේසි පාගාව ගැති අපි දන්නේ නැති නිසා. ආවේ කොහොමද කියලා දන්නේ නැහැ. අපි දන්නේ යන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. Google Maps අක්කාගේ පිහිට තමයි ඉතින්. ඔයාලට පේන view එකට සාපේක්ෂව මෙතන හිතා ගන්න එක තමයි ලස්සනක් තියෙනවා. එහෙනම් අපි ඒ ගස්සන වලට පෙන්නන්න. වව්. සෝබාදාම විදිනවා කියන්නේ මේකට තමයි නේද? එනිබා. හිතා ගන්නවත් බෑ. අර පැත්ත පෙන්නන්න අමාරුයි අපිට. ඒ කට්ටිය සමහර කට්ටිය නානවා ඉතින් මේ පැත්තේ. අපි ආපු ටයිම් එකේ පොඩි වෙනසක් තියෙනවා. මාගම ලස්සනයි. ඉතින් ඔයාලට පෙන්නන්න පුළුවන් කීප දෙනා. ආඩ පේනවනේ. එක පායගෙන යන ගමන් දැන් 3:00කට 4කට විතරදීනේ. ඒ වගේ ටයිම් එක. ටයිම් එක හැම දෙයක්ම පොදුම තැනක් තමයි මේ වගේ යට පාගමුත් තියනවා නේ මෙහෙම. දැන් අපි දැකපු ඔක්කොම දැන් ඒකනේ. වව්. මේ ඇත්තට යටත් දන්නේ නැහැ අපි මේක මේ යට මොකද්ද කියන්නේ? එහා පැත්තට යන්න බයයි බා. මේ අපි එහෙම view එකක් ඔයාලට දෙන්නම් අපිට මේ නාගම තමයි දාන්නේ ඕකයි දන්නේ. මේ අපේ vlog එකේ අදට අවසන් වෙනවා. තව පොඩ්ඩක් අපි subscribe කරලා තියාගන්න. අපි එහෙනම් අදට සමු ගන්නවා. ඔයාගත් මේ වගේ දඹුල්ගාවට ලොකේෂන් තියෙනවා නම් අපි ගියපු නැති කමෙන්ට් එකක් දාගෙන යමු. එහෙනම් bye bye.